Learn with Ushani YouTube channel එකේ තවත් වීඩියෝ එකකට ඔයාලා හැමදෙනෙක්ම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි English lesson series එකේ තවත් lesson එකක් ඉගෙන ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අද අපි ඉගෙන ගන්න ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද English වලින් අපි wish කරන්නේ නැත්නම් සුබ පතන්නේ. අපිට එක එක අවස්ථාවන් තියෙනවා, එක එක උත්සව අවස්ථාවන් තියෙනවා, විශේෂ අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ වෙලාවල් වලදී අපි කොහොමද අපේ හිතවතුන්ට, නෑදෑයන්ට, යාළුවන්ට හැමෝටම විශ් කරන්නේ කොහොමද? සමහර විට බර්ත්ඩේ එකක් වෙන්න පුළුවන්, වෙඩින් එකක් වෙන්න පුළුවන්, ඇනිවර්සරි එකක් වෙන්න පුළුවන්, ග්‍රැජුවේෂන් එකක් වෙන්න පුළුවන්. ඕනම විශේෂ අවස්ථාවකදී අපි කොහොමද විශ් කරන්නේ? අපි එහෙනම් පටන් ගමු. මුලින්ම අපි බර්ත්ඩේ එකකට කොහොමද අපි විශ් කරන්නේ? Happy birthday. බොහොම සිම්පල් විදිහට අපි හැමෝම දන්න වාක්‍යය තමයි happy birthday. සුබ පන්දනයක් කියලා විශ් කරනවා. Happy birthday! මේක අමතරව අපි කොහොමද උපන්දිනයට කෙනෙක්ට සුබ පතන්නේ? Many happy returns of the day. Many happy returns of the day. එහෙම නැත්නම් many more happy returns. Many more happy returns. I wish you a wonderful birthday. I wish you a wonderful birthday. ඉතින් මේ වගේ තව ගොඩක් විත් තියෙනවා ඔයාලට උපන්දිනයට විශ් කරන්න පුළුවන්. මම මේ ඔයාලට කියලා දුන්නේ ඉන් කීපයක් විතරයි. ගොඩක් බහුලව පාවිච්චි වෙන expressions කීපයක් තමයි අපි අද මේ ඉගෙන ගත්තේ. ඉතින් ඔයාලට යාළුවන්ට හැමදාම happy birthday කියනවා වෙනුවට මේ විදිහට විශ් කරන්න පුළුවන්. ඊළඟට මංගල අවස්ථාවකදී කොහොමද අපි කෙනෙක්ට සුබ පතන්නේ? ඒ කියන්නේ වෙඩින් එකකදී කොහොමද අපි කෙනෙක්ට සුබ පතන්නේ? Happy wedded life. Happy wedded life. එහෙම නැත්නම් ඔයාලට බොහොම සිම්පල් විදිහට best wishes කියලා කියන්න පුළුවන්. Best wishes. ඒ වගේම ගොඩක් commonly පාවිච්චි වෙන expression එකක් තමයි congratulations. Congratulations. ඉතින් මේ expression එක ඔයාලා කවුරු හරි මොනවා හරි ජයග්‍රහණය කරාම, මොනවා හරි දෙයක් ලබා ගත්තාම, achievements මේ වගේ අවස්ථාවන් වලදී ඔයාලට congratulations කියන expression එක පාවිච්චි කරන්න පුළුවන්. Congratulations and celebrations. ඉතින් wedding day එකදී ඔයාලට congratulations විතරක් නැතුව මේකට add කරන්න පුළුවන් congratulations on your wedding. Congratulations on your wedding. ඒ වගේම graduation ceremony එකක්. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් හරි සහෝදරයෙක් සහෝදරියක් කවුරු හරි කෙනෙක් උපාධියක් ලබා ගන්නකොට උපාධි උත්සවයේ දවසට හරි එයා උපාධිය ලබා ගත්තට පස්සේ හරි අපි කොහොමද එයාට විශ් කරන්නේ? ඉතින් මම කලින් කිව්වා වගේ මොනවා හරි ජයග්‍රහණයක් මොනවා හරි achievement එකක් අවස්ථාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම expression එක තමයි congratulations. Congratulations එකට ඔයාලට මේ අවස්ථාවේදී add කරන්න පුළුවන් congratulations on your graduation. Congratulations on your graduation. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් happy graduation day. Happy graduation day. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් I'm proud of you. Congratulations. මට ඔයා ගැන ආඩම්බරයි. සුබපැතු. Hey, Christine! Hey! Congratulations! Proud of you! Couple of college grads, huh? You did it. You got your degree. I'm so proud of you. ඒ වගේම එතනින් එහාට යාගේ අනාගතයට සුබ පතන්න ඔයාලට කියන්න පුළුවන් Congratulations and good luck in your future endeavors. ඔයා අනාගතේ කරන්න ඉන්න දේවල් වලට සුබ පතනවා කියන අදහසින් ඔයාලට මේ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම house warming ceremony එකක්. එහෙම නැත්නම් ගෙට ගෙවදීමේ උත්සවයක් අවස්ථාවකදී ඔයාලා කොහොමද අලුතෙන් ගෙදරට යන අයට විශ් කරන්නේ? මම කලින් කිව්වා වගේ ඔයාලට congratulations කියන expression එක මේ වෙලාවේදීත් පාවිච්චි කරන්න පුළුවන්. best wishes කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ගෙදරට ගියාට පස්සේ එයාලා බලාපොරොත්තු වෙන දේවල් එයාලගේ ජීවිතේ සරු වෙන්න කියලා ඔයාලට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. Wishing you a fruitful life in your new home. Wishing you a fruitful life in your new home. May your new home be filled with laughter and love. May your new home be filled with laughter and love. ඔයාගේ නිවස සතුටින් ආදරයෙන් පිරීලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේට අමතරව අපිට ගොඩක් විශේෂ උත්සව අවස්ථාවන් වෙනවා. අවුරුද්දේ පළවෙනි දවස, අලුත් අවුරුද්ද, රමදාන් දවස,
ක්‍රිස්මස් දවස මේ එක එක අවස්ථාවන් වලදී අපි කොහොමද කෙනෙක්ට විශ් කරන්නේ? කෙනෙක්ට සුබ පතන්නේ? Happy New Year. Happy New Year. සුබ අලුත් අවුරුද්ද. Happy Sinhala and Hindu New Year. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට මේ විදිහට සුබ පතන්න පුළුවන්. Happy Ramadan. රමදාන් දවසට ඔයාලට මේ විදිහට සුබ පතන්න පුළුවන්. Happy Christmas. Happy Christmas, Harry. Happy Christmas, Ron. Merry Christmas. Merry Christmas, Mr. Grinch. Merry Christmas, Cindy Lou. Season's greetings. මේ විදිහට ඔයාලට ක්‍රිස්මස් එක කාලවල බහුලව පාවිච්චි වෙන expressions දෙකක් තමයි good luck, all the best. Good luck, all the best. මේ expressions දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් මොනවා හරි අලුත් දෙයක් පටන් ගන්න යනකොට එහෙම නැත්නම් මොකක් හරි අභියෝගාත්මක දෙයකට සූදානම් වෙනකොට ඔයාලට good luck එහෙම නැත්නම් all the best කියන expressions පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න කවුරු හරි කෙනෙක් විභාගයක් ලියන්න යනවා එහෙම නැත්නම් අලුතෙන් job එකකට යනවා ඔයාලට කියන්න පුළුවන් good luck, all the best. එයාලට කරන දේවල් සාර්ථක වෙන්න ඔයාලට මේ විදිහට wish කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඉංග්‍රීසි වලින් එක එක අවස්ථාවන් වලදී එක එක උත්සව අවස්ථාවන් වලදී wish කරන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. අමතක කරන්න එපා Learn with Ushani YouTube channel එකට subscribe කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. මගේ channel එකේ තවත් මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. එතකන් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.